ඒක අවස්ථාවක ධර්මාශෝක අධිරාජයාට මහා මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ බණක් කියනවා. ඒ බණේදී කියුණා බුදුරජුන්ගේ ස්වරය ගැන. කුරවි කෙවිල්ල කියන කිරිල්ලියගේ නාදයටත් වඩා බුදුරජාණන් වහන්සේගේ හඬ ආශ්චර්යයිලු. එහෙම බණට කිව්වා. ධර්මාශෝක අධිරාජයාගේ හිතට මේක තදට වැදුණා. ධර්මාශෝක අධිරාජයා තමන්ගේ අගබිසවට ඇවිත් කිව්වා සොඳුරි බලන්ටකෝ බුදුරජාණන් වහන්සේගේ ස්වරය ගැන අද මට බණක් ඇහුණානේ. ඒ ස්වරය කුරවි කෙවිල්ලකගේ හඬට වඩා මිහිරියුලිනේ. අනේ සොඳුරි කුරවි කෙවිල්ලක් අල්ලගෙන හඬ අහලා බලමුද? රාජ්‍යරුව කුරුළු වැද්දන්ව ගෙන්නුවා. කුරුළු වැද්දන්ගෙන් ඇහුවා කුරවි කෙවිල්ලක් උඹලා දැකලා තියෙනවද? කිව්වා රයිතුමනි හිමාලයේ කඳු වලලු අතරේ ওই කුරවි කෙවිල්ලෝ ඉන්නේ. රයිතුමනි ගොඩාක් දුෂ්කරයි අල්ලගන්න එක. රාජ්‍යරුව කිව්වා දුෂ්කර වුණාට කමන්නේ අල්ලගෙන වරෙන් කිව්වා. ඉතින් අර කුරුළු වැද්දෝ මහන්සි වෙලා කොහොම හරි කුරවි කෙවිල්ලක් කිරිල්ලියක් ඇල්ලුවා. ආලලා ඔන්න රජගෙදරට ගෙනාව රංකුඩුවක දාලා රජගෙදරට ගෙනාවා. දැන් රජුරන්ට අප්‍රමාණ සතුටුයි කුරවි කෙවිල්ල දැකලා. රජුරෝ කියනවා මෙහෙම ඒ අඹ ගෙඩි මිදි ගෙඩි පෙන්න කියනවා කෑ ගසපන්කෝ මේකා කෑ ගහන්නේ. රජුරන්ට දැන් හරි කනස්සලුයි මෙච්චර ආසාවෙන් ගෙන්න ගත්තේ හඬ අහන්නයි මේකා කෑ ගහන්නේ. පුරෝහිතවරු කැඳවලා ඇහුවා පුරෝහිතවරුනි මේ කුරවි කෙවිල්ල කෑ ගහන්නේ නැත්තේ ඇයි? රජුනේ ඔය කෙවිල්ල නිකන් කෑ ගහන්නේ. එයාට එයාගේම જાතිය වෙන කෙනෙක් දකින්න ලැබුණොත් විතරයි එයා කෑ ගහන්නේ. දැන් එකෙක් අල්ලන්නත් සෑහෙන අමාරු නා. තව එකෙක් අල්ලනවා කියන එක අතිශයින් දුෂ්කරයි. රජුරන්ට එකපාර ඥානයක් පහළ වුණා. මැදපු රිදී තහඩුවක් අරගෙන ඇවිල්ලා කණ්ණාඩියක් වගේ ඇල්ලුවා අර කිරිල්ලිට පේන විදිහට. කූඩු ඇතුලේ ඉන්න කිරිල්ලි රැවටුණා මගේ જાතිය තව එකෙක් ඉඳී කියලා. ඒ කිරිල්ලි නද දුන්නා. මම කල්පනා කරේ ওই කතාව අහද්දී අද ඒ කුරවි කෙවිල්ලගේ නද අහන්නවත් අපිට නෑනේ අවස්ථාව. අද කුරවි කෙවිල්ල කියන්නේ මොකಾದ කියලා අපි දන්නේ නැහැ. ඒ කුරවි කෙවිල්ලගේ මිහිරි නාදයට මුළු රාජ්‍යම නිශ්ශබ්ද වුණා. කර හිටපු වැඩ ඉබේම නැවතුණා. හැමෝගෙම හඬ කුරවි කෙවිල්ලගේ හඬටම නැඹුරු වුණා. එච්චර මිහිරි හඬ. කොටින්ම මේ රාජමාලිගාවේ හිටපු අස්පයෝ ඒ වෙලාවේ හප හිටියනම් මොන හරි මේ ආහාරය හපන එක නෙවෙත්තුවා කියනවා. එච්චර මිහිරියේ හඬ. ඒ මිහිරි හඬට අනිත් හැමෝගෙම හිත පැහැදුනේ. රජුරුවන්ගේ යගමෙහිසිගේ හිත පැහැදුනේ කොතෙන්ද? අනේ කුරවි කෙවිල්ලගේ හඬ මෙච්චර ලස්සන නම් කුරවි කෙවිල්ලගේ හඬත් පරදින අපේ බුදුරජාණන් වහන්සේගේ හඬ කොච්චර ලස්සනද? ඒ ධර්මාශෝක අධිරාජයාත් ඒ අධිරාජයාගේ අගබිසෝන් වහන්සේ දොහොත් නළලේ තියාගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තුන් වතාවක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ වන්දනාවෙන් යලි නැගිටිනකොට ධර්මාශෝක අධිරාජයාගේ ඇස්වල කඳුළු තිබ්බා. හැබැයි අර අගබිසෝගේ හිතේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා ඈ සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් වෙලා හිටියා. බුදුරජුන්ගේ ස්වරය ආශ්චර්යයි. ඒ ආශ්චර්යවත් ස්වරය රැවුදුම් මේ පූජනීය භූමියේ ද්‍රෝණයක් 13 වහන්සේලා දරා වැඩ හිඳිනා ස්වර්ණමාලී මහා සෑ රජුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු